ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයේ කීර්තිමත් විද්‍යාර්ථියෙක් වෙච්ච ආචාර්ය අශෝක රන්වල ලයන රන්වල කියන්නේ අශෝක රන්වල මහත්තයා හිටපු කතානායකතුමා පොඩි අබැද්දයක් කරගෙන ඇක්සිඩන්ට් එකක් වෙලා අම්ම කෙනෙකුයි ඉතාමත් කුඩා බිලින්දියක් මං හිතන්නේ තුවාල ලබලා රෝහල් ගත කරලා තියෙනවා. අශෝක රන්වල මහත්තයාත් රෝහල් ගත කරලා තියෙනවා. ඉතින් ඒ අම්මටයි දුවටයි වගේම අශෝක රන්වල මහත්තයාටත් අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මේ අශෝක රන්වල මහත්තයාට අපි සාමාන්‍යයෙන් මේ හිතෙන්නේ නැහැ මේ අපිට නිවන් සුව පතපු කට්ටියනේ. කෙනෙක් අසනීපයක් වුණාම ඇක්සිඩන්ට් එකක් වුණාම නිවන් සුව පතපු මිනිස්සු. හැබැයි අපි නම් එහෙම කරන්නේ නැහැ. එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමාට කරදරයක් වෙන්න එපා. මොකද එතුමා නිසා තමයි මේ අපි පහුගිය කාලේ මේ hina වෙලා හරි හිටියේ. මේ ආණ්ඩුවේ පළවෙනි කඩාවැදීම අශෝක රන්වල. දැන් මෙතන මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමාජ මාධ්‍ය ජාලාවල වීඩියෝ කීපයක් අද සංසරණය වෙන්න පටන් ගන්න තියෙනවා. එතන අර පොලිසිය වෙච්ච සිදුවීමක් අශෝක රන්වල මහත්තයාත් ඉන්නවා රෝද පුටුවක වාඩි වෙලා කියනවා මේ බීලා ඇවිල්ලා තියෙනවා මෙහෙම මත්පැන් පානය කරලා තියෙනවා කියලා චෝදනාවක් යනවා. සමාජ මාධ්‍ය ජාලයන් වල මේ වෙලාවේ සංසරණය වෙන වීඩියෝ. දැන් අද උදේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක උට්ලර් මහත්තයා බුඩි උට්පකර් වගේ ඉතින් හැමදාම ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහට මොනවා හරි කියවනවා. එතුමා ඇවිල්ලා කියනවා මේ නීතියට හෙලින් කවුරුත් නැල්ලු මේ පිළිබඳව සාධාරණ විමර්ශන කරනවලු. හරි. ඔය මොන විමර්ශන කරත් අපි එක දෙයක් ගැන ඉතාමත් අවධානයෙන් ඉන්නවා. මොකද්ද? අපි ඔය විමර්ශන වල බලාපොරොත්තු වෙනවා මේ ඇක්සිඩන්ට් එක උනේ කීයටද? අශෝක රන්වල මහත්තයාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරාද? ඒ යොමු කරේ කීයටද? නිකම් මේ වෛද්‍ය පරීක්ෂණයට යොමු කරන්නේ එතුමා මත්පැන් පානය කරලා හිටියද කියලා සාමාන්‍යයෙන් ඔය වගේ ඇක්සිඩන්ට් එකක් වුණාම වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කරනවා. හැබැයි මේ අරක්කු මතේ ගියාට පස්සේ වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කරලා හරියන්නේ නැහැ. ඒක ඒ මොහොතේම මේ යවන්න ඕනේ මේ අදාළ වෛද්‍ය බලධාරීන් වෙත යවලා රෝහල් වෙත යවලා ඒ පරීක්ෂණ කරන්න ඕනේ. එහෙම නැතුව මේ අද ඇක්සිඩන්ට් වෙලා ඇක්සිඩන්ට් වෙච්ච එකට අද හවස ගෙනියලා ඒව හරියන්නේ අපිට දැනගන්න ඕනේ බුට්ලර් මහත්තයාගෙන් කීයටද වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කරේ. අපි දන්නවනේ පහුගිය කාලේ මේ ආරක්ෂක අමාත්‍යාංශින්න දැන් ලේකම්තුමා අර බීලා ගිහිල්ලා හුවෙලා ඇක්සිඩන්ට් එකක් කරගෙන බී වාර්තාවේ තියෙනවා මත්පැන් පානය කරලා තියෙනවා කියලා ගල්කිස්සු උසාවියට ගියපුවම බලපෑමක් කරා බී වාර්තාවෙන් අයින් කරන්න කියලා ඒ මත්පැන් පානය කරලා තියෙන කොටස ඇතුළත් කරන්න කිව්වේ අනතුරක් වළක්වා ගැනීමට නොහැකි වීම යන කොටස විතරයි. දැන් ඒ වගේ අතීතයක් තමයි පහුගිය කාලේ තිබ්බේ. ඉතින් මේ මිනිස්සු තමයි අද මේ පොලිසිය බාරව ඉන්නේ. ඉතින් ඒ වගේ දෙයක් කරන්ට මේකෙදි බලාපොරොත්තු වෙනවද? අපිට මතකයි ලාල්කාන්ත මහත්තයාත් ඔය විදිහටම ගිහිල්ලා ඇක්සිඩන්ට් එකක් කරගෙන දෙන්නෙක් අනතුරකටපත් වුණා. ලයිට් කණුවකුත් කඩාගෙන ගියා. ඉතින් මේ වගේ මේ ඇක්සිඩන්ට් කරගත්ත පහුගිය ආණ්ඩුවල හිටපු ඇමතිවරු. දැන් ජනාධිපතිතුමා කිව්ව මොනවද? අපිට ඕන වීඩියෝ කට් එක තියෙනවා. දාලා පෙන්නන්න පුළුවන්. අපේ එහෙම මත්පැන් පානය කරන කට්ටිය මේ වගේ අසංවරශීලී ලෙස රියදාවණය කරන මිනිස්සු අපේ පක්ෂේ නෑ කියලා තමයි ජනාධිපතිතුමා කිව්වේ. හැබැයි එතකොට මේ වෙන්නේ මොනවද? අශෝක රන්වල මහත්තයා තමුන්නාන්සේලාගේ පක්ෂේ නෙවෙයිද? අශෝක රන්වල මහත්තයා නේද තමුන්නාන්සේලාගේ පක්ෂෙන් පත් කරපු කතානායකතුමා? හරිනි අමරසූරිය මහත්මිය නේද පාර්ලිමේන්තුවේදී නැගිටලා අශෝක රන්වලව කතානායක පුටුවට යෝජනා කරේ? ආචාර්ය අශෝක රන්වල කියලා. විජිත හේරත් මහත්තයා නේද ඒ නම ස්ථිර කරේ? එතකොට මේ මහත්තයා ඔබතුමන්ලගේ පක්ෂේ නෙවෙයිද? බිමල් රත්නායක මහත්තයා කියනවා විවේචන දරා ගන්න පුළුවන්ලු අපිට වැඩි ටිකක් හරි යහපත් කෙනෙක් කියනවා. එතකොට මේ යහපත්කම වැඩි වෙලා වෙන්න ඇති මේ අශෝක රන්වල මහත්තයා මේ පාටි දාලා මේ ගිහිල්ලා මිනිස්සු හප්පන්නේ. මේ වගේ ව්‍යසනකාරී අවස්ථාවක් තියෙනකොට පක්ෂයේ කට්ටිය මේ ගිහිල්ලා උදව් කරන්නේ නැතුව පාටි දානවා. දැන් මේක විපක්ෂයේ മന്ത്രി කෙනෙක් අතින් වෙලා තිබ්බනම් පාටියකට ගිහිල්ලා මේ වෙනකොට සමාජවාදී ජාලාවල පල්ලු පැනෙන්න බනිනවා. ඉතින් ජනාධිපතිතුමාට අපි කියන්නේ ඔබතුමන්ලාගේ පක්ෂයේ පළවෙනි කඩාවැටීම මේ අශෝක රන්වල මහත්තයා කරේ. කතානායකවරයා විදිහටපත් වුණා ආචාර්ය කියන නම ගහගෙන ඡන්දෙ ඉල්ලලා ඒක මාට් වුණාට පස්සේ කතානායක පුටුවෙන් බැහැලා ගියා මම ආචාර්ය උපාධිය ඔප්පු කරන්නම් කියලා වසේදා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා. දැන් අවුරුද්දකට කිට්ටුයි මම හිතන්නේ අවුරුද්දකට වැඩි ආචාර්ය උපාධිය ගේනවා කියලා. තාම ආචාර්ය උපාධිය ගෙනාවෙත් නැහැ. ඉතින් මේ වගේ බොරු කරපු මිනිස්සේ කතානායකවරයා කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා. ඒ වගේම රටේ තුන්වෙනි පුරවැසියා තමුන්ගේ අධ්‍යාපන සුසුකම් බොරු කරලා තියෙනවා නම් මේ වගේ එකට බොරු කරන්න තියෙන අවස්ථාව ඉතාමත් වැඩි. ඒක නිසා
අපි ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් මේ පිළිබඳව නීතිය කාටත් ඉහළින් එකයි කියලා කිව්වට වැඩක් නැහැ. මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරන්න අපි බලාගෙන ඉන්නවා. පොලිසිය මේ සම්බන්ධයෙන් මොනවද කරන විමර්ශන, මේ විමර්ශන වල ප්‍රගතිය මොකක්ද කියන එක සම්බන්ධයෙන් අපි බොහොම කල්පනාකාරීව අවධානයෙන් සිටිනවා. ඒ වගේම තමයි කාරණා දෙකක් තියෙනවා. තව කබ්‍රාල් ගැන කතා කරන්නද ඉස්සෙල්ලා එහෙම නැත්නම් මේ දිත්තා ගුණාටුව ගැන කතා ගන්නද? හරි. අපි කබ්‍රාල් මහත්තයාගේ පැත්තට එමුකෝ. දැන් කබ්‍රාල් මහත්තයාව එතුමාම කියනවා නිදොස් කොට නිදහස් කරා කියලා. දැන් එහෙම එකක් වෙලා නැහැ. කබ්‍රාල් මහත්තයාව මාස 3කින් මේ කෝටි 184ක් ගෙවනවා කියලා කියපු නිසා චෝදනා පත්‍රය අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගෙන තියෙනවා අල්ලස් පෝදූෂණ විමර්ශන කොමිසම් සභාව විසින්. කෝටි 184ක් කියන්නේ පොඩි පහේ ගාණක් නෙවෙයි. සමහර අමාත්‍යාංශවල වැය ශීර්ෂ තියෙනවා. කෝටි 184කට වැඩි අඩුයි. මිලියන් වලින් කිව්වොත් 1840ක්. මේ රටේ ක්‍රීඩා සංස්කෘතිය ඇතිකරන්නට පහුගිය අයවැයෙන් වෙන් කරලා තියෙන්නේ මිලියන 500යි. එතකොට මේ ප්‍රමාණය ගැන තමුන්නාන්සේලා පොඩ්ඩක් හිතන්න කොච්චර විශාල ප්‍රමාණයක්ද. අපිට අල්ලස් කොමිසමෙන් එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේ වගේ පුද්ගලයෙක් ඇවිල්ලා මේසා විශාල මුදල් ප්‍රමාණයක් ගෙවනවා කියලා කියනකොට ඒක විශ්වාස කරන්න තරම් ඔබතුමන්ලාට තිබ්බ පදනම මොකද්ද? කෝටි 184ක් වගේ මුදල් ප්‍රමාණයක් මාස 3කින් ගෙවලා ඉවරණ කරනවා කිව්වහම ඒක විශ්වාස කරන්න තරම් ඔබතුමන්ලාට තියෙන පදනම මොකද්ද කියන එක අපි නැවත වතාවක් ඔබතුමන්ලාගෙන් අහන්න කැමතියි. ඒ වගේම තමයි මේ විදිහට ඕනෑම කෙනෙක් ඇවිල්ලා ඕනෑම අපරාධ චෝදනාවක් තියෙන කෙනෙක් ඇවිල්ලා ඒක ගෙවනවයි කියලා කිව්වොත් ඒක ගෙවනවා කියලා කිව්වොත් ඔබතුමන්ලා මේ වාගේ ක්‍රියාමාර්ග ගන්නවද? අනික් කාරණේ දැන් අතුරු ප්‍රශ්නයක් අහන්න තියෙනවා රේගුවෙන්. මුදල් අමාත්‍යාංශෙන්නේ බාර රේගුවක බිමල් රත්නායක මහත්තයාගේ පැත්තට දාන්න හැදුවට ඕක ඇත්තටම මුදල් අමාත්‍යාංශයට තමයි රේගුවයි කියන්නේ. දැන් අර පිට කරපු කන්ටේනර් 323 කියලා. මේ කන්ටේනර් 320 ලිස්ට් එක දුන්නෙත් නැහැ. ඒ ලිස්ට් එකේ අයිතිකාරයෝ ඒ කන්ටේනර් 323 ගෙනල්ලා. පුන්නක්කු හරි 10 හරි පිදුරු හරි පුරවලා රේගුව ඉස්සරහින් ගැට ගෙනල්ලා තියලා මෙන්න අනේ මේ චෙක් කරන්න නැතුව ගෙනාපු කන්ටේනර් 323 අනේ මේක චෙක් කරලා දෙන්න කියලා කිව්වොත් ඔබතුමන්ලා චෙක් කරලා දීලා ඒක නිදොස් කොට ඒක නිදහස් කරනවද රේගුවෙන්? මේක මේ රේගුවෙන් අහන ප්‍රශ්නයක්. මොකද දැන් මේ පූර්ව නිදර්ශනයක් තියෙනවනේ. දැන් මේක කියන්න පුළුවන් මේ පනත මේක ආණ්ඩුවට ඇට නැති දිවනේ එහෙට මෙහෙට හරව ආණ්ඩුව කියයි නෑ. මේක පනතත් තුලින් තමයි මේ අල්ලස් කොමිසම ක්‍රියාත්මක වෙන්නේ. පනතේ විධි විධාන ප්‍රකාරව තමයි මේ අල්ලස් කොමිසම කටයුතු කරලා තියෙන්නේ. අපි ඕකට ඇගිලි ගහන්නේ නැහැ. අන්න කොමිසම ස්වාධීන කරලා තියෙනවා. අපි ඇගිලි ගහන්නේ කියේ නැහැ. කොමිසම පනත අනුව ක්‍රියාත්මක කරලා තියෙනවා. හරි. මම මේ කොමිසමෙන් නෙමෙයි ප්‍රශ්නේ අහන්නේ ආණ්ඩුවේ. දැන් ජනාධිපතිතුමා කිව්වා ඕන්නම් කතාව තියෙනවා දාලා පෙන්නන්න පුළුවන්. ටීවී එකක් හොරකම් කරලා තියෙනවා. ජනාධිපතිතුමාගෙන්ම වචන වලින් මේ කියන්නේ. ටීවී එකක් හොරකම් කරලා තියෙනවා. පොලිසිය විමර්ශන කරනවා. පරීක්ෂණ කරනකොට හොරා අහුවෙන්න ඕන්න මෙන්න තියෙනකොට හොරා ටීවී එක උස්සන් ඇවිල්ලා දීලා අනේ සර් මෙන්න හොරකම් කරපු ටීවී එක කියලා දීපුවාම පොලිසිය කරන්න ඕනේ ටීවී එක අරගෙන ඒක නඩු භාණ්ඩයක් කරලා නඩුවක් දාලා හොරාව වැඩිකාරයා කරනවා එක මිසක් හොරාව නිදොස් කරන එක නෙවෙයි කියලා ජනාධිපතිතුමාගෙන් වචන වලින් කියවිලා. හරි. දැන් මේ වෙලා තියෙන්නේත් ඒ වගේ දෙයක් නම් ජනාධිපතිතුමාගෙන් අහන්න. මේ පනතනේ මේක රනිල් වික්‍රමසිංහ 2023 ගෙනාපු පනත. එහෙමනම් තමුන්නාන්සේලාට 159 තියෙනවා පාර්ලිමේන්තුවේ. ඇයි මේක වෙනස් කරන්න බැරි? අර එහෙමනම් මේ වෙච්ච සිද්ධිය අර ජනාධිපතිතුමා කියන කතාවට එකඟයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න තරම් 150යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න අවශ්‍ය කරන්නේ 159ක් മന്ത്രിවරු ඉඳගෙන. ඇයි මේ පනත වෙනස් කරන්න බැරි? අඩුම තරමේ මේ කොටස හරි වෙනස් කරන්න බැරි. මම සම්පූර්ණයෙන්ම චෝදනාව ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවට මේක.